පාස් පේපර් ඩිස්කෂන් එකේ ඊළඟ පාර්ට් එක තියෙන අපිට ඉතුරුලා තියෙන පළවෙනි ප්‍රශ්න විතරයි. පළවෙනි ප්‍රශ්න කියන්නේ පොයින්ට් එස්ටිමේෂන් එක. පොයින්ට් එස්ටිමේෂන් එකේ එතකොට පොයින්ට් එස්ටිමේෂන් එකේ තියෙන්නේ පොයින්ට් එස්ටිමේෂන් පළවෙනි පළවෙනි ඒකේ පොයින්ට් එස්ටිමේෂන් එකේ කොටස් දෙකක් තියෙනවා මැක්සිමම් මෙතඩ් ඔෆ් මූවමන්ට් එකයි මැක්සිමම් ලයික්ලිහුඩ් ෆන්ක්ෂන් එක හදන එක. හරිද? මම මුලින්ම මේ මැක්සිමම් ලයික්ලිහුඩ් ෆන්ක්ෂන් එකේ ගන්න හදලා ඉන්නේ. හරිද? ඒක පැහැදිලි කරලා ඉන්නේ. හරි. හරි. මෙතන දීලා තියෙනවා suppose that x එකේ ඉඳන් xn එන්න ගන්න x එකේ ඉඳන් බාටක් නැහැ x එකේ ඉඳන් x2 x3 xn වෙනකන් distributed geometric random variables is common probability mass function given mass function එක කියුවද pmf එක දීලා මොකද්ද f x p p equal එක ඍණ p x x කියන්නේ බිඳුවේ ඉඳන් ඔය එන්න නිකන් කියලා දීලා තියෙනවා. ආයෙ දීලා තියෙනවා p කියන්නේ බිඳුවත් එකත් අතර කියලා එකක්. අපි p කියන එක unknown parameter එකක්. හරිද? අපිට කියන maximum likelihood estimate එක of p ඒක හොයන්න කියලා කියනවා. කොහොමද හොයන්නේ ඉතින්? ඒකෙදි පළවෙනි එක තමයි අපි maximum likelihood function එක හදාගන්න එක. likelihood function එක හදාගන්න කොහොමද? මේකේ තියෙන්නේ මෙතන තියෙනවනේ p එක ඍණ x x කියලා. මෙතන x කියන එක වෙනස් වෙන කීයද? එකේ ඉඳන් n එනකම් වෙනස් වෙනවා. හරිද? x කියන එක බිඳුවේ ඉඳන් බිඳුවේ ඉඳන් n එනකම් වෙනස් වෙනවා. හරිද? බිඳුවේ ඉඳන් n එනකම් වෙනස් කරනවා. වෙනස් වෙනවා. අපිට කරන්න තියෙන්නේ ඒක කරගෙන යන්න. අපි බලමු කොහොමද කරන්නේ කියලා. හරි. එතකොට මම එන්නම් උදාහරණයට ආය. හරි. ලියන්න පුළුවන් අපිට කලපැනිම හිටිය. හරි. අපිට ලියන්න පුළුවන් LP මේක P ත් එක්ක වෙනස් වෙන්නේ. LP ලියන්න පුළුවන් 5 නැත්නම් මෙහෙමනේ අපි ගුණ කිරීමක් විදිහට එකපාර ලියලා පස්සේ පොඩි කරමු. P නෑ මෙහෙම තමයි ගුණ කිරීමක් විදිහට ලියන්න තියෙන්නේ. ලියන්න තියෙන්නේ 5 i සමානයි 1 ඉඳන් n එනකම් හරිද? n නෙමෙයි i සමාන බිඳුව ඉඳන් n එනකම් p එක ඍණ p x වල i x වල බිඳුව x වල 1 එකම n එනකම් එන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මොකක්ද 5 කියන්නේ මොකක්ද? ගුණ කිරීම. ඒතර අපිට මේක දාගන්න පුළුවන් මෙන්න මෙහෙම. p එක ඍණ p වල x වල බිඳුව. වැඩි කිරීම p එක ඍණ p වල x වල 1. p එක ඍණ p x වල 2. අයිලියන්න පුළුවන් අපිට p එක ඍණ p වල x වල n එක n පද ගණනක් තියෙනවා. ඒතර කොහොමද මේක සුළු කරගන්නේ? මෙන්න මේ p කියන පදය n වතාවක් ගුණ වෙනව නේද? අපිට මේක ලියන්න පුළුවන් p n කියලා ලියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? මෙන්න මේක x කොහොමද ලක්ෂණ තියෙන්නේ? මේ එක ඍණ p එක ලියා ගන්න පුළුවන් නේද? සිග්මා i සමානයි බිඳුවේ ඉඳන් n වෙනකන් xi කියලා. තේරුණාද? ඔයාලට මතක් වෙන්න ඕනි x වල 1 වැඩි කිරීම x වල 5 වැඩි කිරීම x වල 3 තිබ්බොත් මේ ටික අපිට කොහොමද කරන්න පුළුවන්? x කරගෙන 1 ධන 5 ධන 3 කියලා. මේකේ තියෙන බල ටික ඔක්කොම එකතු වෙනවා. හරිද? මෙන්න මේක නිසා තමයි සිග්මා දැම්මේ. නැත්තම් 5 දාන්න බෑ. අපි දැන් 5 කියලා දැම්ම ගුණ වෙනවනේ. මෙතන වෙන්නේ බල ටික එකතු වෙන කේස් එකක්. හරිද? හරි. එහෙම සීන් එකක්. හරි. හරි ඊට පස්සේ මොකද වෙන්නේ? ලියන්න පුළුවන් අපිට pn එක ඍණ p සිග්මා i සමානයි 1 ඉඳන් n වෙනකන් xi. ඔය දෙන LP. හරි. ඔය LP තිබ්බම අපිට හරියන්නේ නැහැ. මෙහෙම තිබ්බම කැතයි. අපි ගන්නවා මොකද්ද? log එක ln එක දාන්න. ln lp
අපි දෙපැත්තටම ln දානවා. p වල n එකරින p සිග්මා i සමාන 1 ඉඳන් n එකන් xi. ලඝුවලින් විශේෂත්වය තමයි ගුණ කිරීමක් එකතුවක් විදිහට දාන්න පුළුවන්. ඒතර බෙදීමක් අඩු කිරීමක් විදිහට දාන්න පුළුවන්. බලයක් ගුණ කිරීමක් විදිහට දාන්න පුළුවන්. ඒතර මොකද කරන්නේ? මේක අපිට මෙන්න මේ දෙක ගුණ දෙකක් විදිහට තියෙන්නේ. ඒ දෙක එකතුවක් විදිහට දාන්න. ln pn plus ln එකරින p වල සිග්මා i සමාන 1 ඉඳන් n එකන් xi. ඊට පස්සේ මේ බලයක් ඉස්සරහට ගන්න පුළුවන් n ln p plus සිග්මා i සමානයි 0 ඉඳන් n වෙනකන් xi ln එකරින p. ඕක තමයි ලඝු log likelihood function එක. log likelihood function. මෙහෙම තියෙද්දිත් කැතයි. අපිට කියන්නේ අපි දැන් මේ ගානේ මොකද්ද කියන්නේ? maximum log likelihood function එක. maximum likelihood function එක. කොහොමද ගන්නේ? maximum likelihood function එක ගන්න අපි මොකද්ද? අවකලනය කරලා අවකලනය කරාට පස්සේ අපිට එක්ක උපරිමයක් එනවා නැත්නම් අවමයක් එනවා. ඒ දෙකෙන් උපරිමය හරි අවමය හරි හොයාගෙන මොකද්ද? ඒක මේ ෆන්ක්ෂන් එකේ අපිට අදාළ මොකද්ද? මේ එස්ටිමේට් එක හොයාගන්න තියෙන්නේ. තේරෙනවද නේද? හරි. අපි කරගෙන යන්. හරි. අපි හොයාගෙන යන්න. එතන මොකද කරන්න තියෙන්නේ? අපි අවකලනය කරන්න ඕනේ. මේක එක පැරාමීටර් එකයි තියෙන්නේ. ඒක නිසා d යට පැරාමීටර් එක dp ln lp සමහරවට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම තිබ්බොත් මගේ වෙනම අහන්න මේක මෙතන අවකලනය කොහොමද උනේ කියලා මම වෙනම පැහැදිලි කරන්න. මොකද මේ මම එච්චරම මේ අඩියට යන්නේ නැහැ. මොකද මෙතන බහුතරයක් ඉන්න නිසා තේරෙන කට්ටිය බහුතරයක් ඉන්න නිසා මම යන්නේ නැහැ. ඔය හරි يعني මම මේ කල්ලු පැහැදිලි කරා කොහොමද අවකලනය කරන්න කියලා. මෙතන තේරුනේ තමයි මෙසේජ් එකෙන් මම එතකොට වෙනම කියලා දෙන්නම්. මොකද මෙතන ITM එකේ කට්ටියත් ඉන්න නිසා ITM එකෙත් අර මේ ටික කලින් ඉහළවලදී කවර් වෙච්ච නැති කට්ටිය. හරිද? හරි. එතන මොකද්ද? n කියන්නේ නියතයක් කිලිට ගත්තා d යට dp ln p. ඊට පස්සේ මේක කියන්නේ නියතයක්. p ත් එක්ක වෙනස් වෙන්නේ නැති කොටසක්. ඒතර ඒක නියතයක්. සිග්මා i සමාන 1 ඉඳන් n එකන් xi d යට dp ln කරින p. හරිද? ඊට පස්සේ ln p අවකලනය කරොත් එකයට p වෙනවා plus sigma i සමානයි 1 ඉඳන් n වෙනකන් xi අතාවක් එකයට එක ඍණ p. අය ඍණ p අවකලනය කරොත් ඍණ 1යි. හරි. ඒතර උත්තරේ එනවා අපිට n/p ඍණ එකයට එක ඍණ p කියලා එනවා. sigma i සමාන 1 ඉඳන් i සමාන බිංදුව ඉඳන් බිංදුව ඉඳන් n වෙනකන් xi කියලා තියෙනවා. ඔන්න ඔක තමයි. එතකොට අපි දන්නවා ඉන්න maximum or minimum ඉන්න maximum or minimum d යට d ln lp equal 0. එතකොට මොකක්ද එතකොට වෙන්න ඕනේ? n යට p minus sigma i සමාන 1 ඉඳන් n වෙනකන් xi එක ඍණ p සමානයි බිංදුව වෙනවා. හරිද? අවුලක් නැහැ ප්‍රශ්නයක්. හරි. ඒතර වගු කරන්න ඕන මොකද්ද? ඒත් පුළුවන් දැන් මේක ලියන්න n/p equal sigma i සමාන 1 ඉඳන් n වෙනකන් xi එක ඍණ p. හරි. මේක මෙහෙම තියලා අපි බලමු මේක මැක්සිමම් එකක්ද මිනිමම් එකක්ද කියලා. හරිද? මැක්සිමම් එකක්ද මිනිමම් එකක්ද කියලා හොයන්න. නැත්නම් දිගට යන්න පුළුවන්. ඊට වඩා ලේසි. let's check this is the maximum or minimum කියලා හොයන්න. කොහොමද කරන්නේ? පොඩි මේකක් තියෙනවා. d වර්ග y යට dp වර්ගය. y කියන්නේ ln lp කියන එක. හරිද? y කියලා දාගත්තා. හිතන්නකෝ මේක කලින් මම ඊ කරා වගේ මෙතනට කෙලින් දාන්න මේ හිතන්නකෝ මෙතන හිතන්නකෝ දැන් මෙතන මෙහෙමනේ තිබ්බේ මම මේ පොඩි කෙටි කරා කියන්නේ අපිට ගාන හදාගන්න අපිට ගාන පැහැදිලි වෙන්න පොඩි ක්‍රමයක් මම කියන්නේ d වර්ග ln lp ආයකට මෙහෙම කැතයිනේ මේක මම මේක කෙලින්ම ආදේශයක් කරන ln lp කියන එක y කියලා ගන්න හරිද හිතන්නකෝ මේක දාගත්ත කියන්නකෝ
මේකට කැමති නම බල්ලා කියලා දාගත්ත කියන්නේ. මේකට බල්ලා කියලා දාගත්ත තවලන්නේ. බල්ලා. බල්ලා කියලා දැම්මම ඉතින් මෙතනත් බල්ලා කියලා දාගන්න. හරිද? බල්ලා. වැඩේ හරි. එතකොට මේ වැඩේ දැන් මෙතන කරලා තියෙන්නේ. පොඩි ආදේශයක් දාගත්ත විතර. හරිද? ඒ කියන්නේ මම එහෙම කරගත්තේ මට සුළු කිරීම. ඒ කියන්නේ ප්‍රියජනක වෙන්න ගාන හදාගන්න. හරිද? හරි. එතන මම කරනවා y කියන්නේ L L P. මොකද දාගත්ත. එතන මෙතන y කියලා දාගන්න. equal නෑ මේක ඍණ වුණොත් අපි කියනවා this is a maximum කියලා කියනවා. this is a maximum. අපි බලමු කොහොමද කරන්නේ කියලා. හරිද? එතන මොකද කරන්න ඕනේ? d යට dp මොකක්ද තිබ්බේ? ln lp එහෙමනේ තිබ්බේ. ඕක ආය අවකලනය කරනවා d යට dp එකේ. ඔන්න ඔය තොර දැන් මෙන්න මේකේ. ඒ කියන්නේ d යට dp අපි ආය අවකලනය කරන්නේ මොකක්ද? මේකේ තිබ්බේ NOP minus sigma i සමාන 1 ඉඳන් n වෙනකම් xi 0 වෙලා ඉඳන් බෙදීම 1 ඍණ p කොහොමද තිබ්බේ? නම තිබ්බේ. දැන් ඔක අවකලනය කරගෙන යන්න. එතකොට මේකෙදි n එළියට ගත්තා 1 යට p අවකලනය කරලා ඍණ 1 යට p වර්ගය ඍණ එතනත් එනවා මෙතන sigma i සමාන 1 ඉඳන් n වෙනකම් xi over සුළු කරලා බලන්න මෙතන ආය එක ඍණ p වල වර්ගයක් කියලා එනවා. මේක රිලේට් ගත්තොත් n යට p වර්ගය sigma i සමාන 1 ඉඳන් n වෙනකම් xi over එක ඍණ p වල වර්ගය. n කියන්නේ ධනාගයක් p වර්ගය කියන්නේ කොහොමද ධනාගයක්? එක ඍණ p වර්ගය කියන්නේ කොහොමගයක්? කොහොම හරි අගයක් බිඳුවේ ඉඳන් n වෙනකම් සංඛ්‍යා ධන සංඛ්‍යා එකතු කරාට පස්සෙත් එකතුවත් එන්න ඕනේ ධනාගයක්. එතකොට මේකේ උත්තරේ එන්නේ මොකද්ද? b වර්ග y යට dp වර්ගය මොකද්ද? කුඩායි බිඳුව. ඍණාගයක් එන්නේ. ඒක නිසා අපිට කියන්න පුළුවන් this is a maximum function. maximum. නැත්නම් අපිට කියන්න පුළුවන් මොකද්ද පොයින්ට් එක? n over p minus sigma i සමාන 1 ඉඳන් n වෙනකම් xi over 1 ඍණ p සමාන බිඳුව is a maximum කියලා කියන්න පුළුවන්. එතන අපි හොයලා තියෙන මොකද මේ? maximum likelihood function එක හොයාගෙන තියෙනවා. එතන මම අතන නවත්තපු තැනට යන්න. එතකොට මෙතන නැවතියත් ආවේදී NOP. එතන NOP කියන එක අපි ලියන්න පුළුවන්. sigma i සමාන 1 ඉඳන් n වෙනකම් xi over 1 ඍණ p. මේක පොඩි පරස්පරයක් දාන 1 ඍණ p p equal sigma i සමානයි බිඳුවේ ඉඳන් බිඳුව මට පරිදි පැටලෙනවා. බිඳුවේ ඉඳන් n වෙනකම් xi over n කියන්නේ කීයද උඩ? මෙතන එනවා x bar කියලා. x bar කියන්නේ මෙතන මොකද්ද? 1 ඍණ p p. අපි මෙතන මොකද්ද හොයන්නේ? p තමයි හොයන්නේ. p හොයමු. සුළු කරලා යන් 1 ඍණ p px bar. p එක පැත්තට ගන්න. t equal p එකට ගත්තොත් x bar plus 1. x bar plus 1 නේද? x bar plus 1. අපිට උත්තරේ එනවා p කියන එක 1 over x bar plus 1 කි. 1 over x bar plus 1 කි. හරි. ඊට පස්සේ අපිට ඕනේ මොකද්ද? estimate එක හොයන්න කියලා කියන්නේ. estimate එක හොයන්න අපි p hat එක equal 1 යට x bar plus 1 ලියන්න පුළුවන්. is the maximum likelihood estimator. likelihood estimator. වැඩේ පැහැදිලිද? ඔක තමයි කතාව. ඊට පස්සේ අපිට කියනවා ගාන තිබ්බේ අපිට අහනවා අපෙන් අහන්නේ is the MLE sufficient for the p. අපෙන් අහලා තියෙන MLE කියන එක MLE p කියන එක sufficient for the ගාමක නේද? is the MLE sufficient for p. explain your answer. ඒ කියන්නේ මොකද්ද මේ sufficient කතාව කියන්නේ මොකක්ද? sufficient කියන්නේ පොඩි කතාවක් මෙහෙම එකක්. හරිද? හිතන්නකෝ sufficient statistic එකක් කියන්නේ පැරාමීටර් එක ගැන සියලුම තොරතුරු අඩංගු statistic එකක්. හරිද? අපෙන් අහන්නේ මේක දැන් මේ p කියන එක ඇතුලේ අපි දැන් p කියන එකට උත්තරයක් ගත්තනේ. p කියන එකට ගත්ත උත්තරේ අපිට ඕන data ටික ඔක්කොම තියෙනවද කියලා. හිතන්නකෝ මෙහෙම එකක්. piece එකක් ගමුකෝ. piece එකක් ගන්න.
හරිද? පීස් එක non sufficient නම් එයාගේ ඔක්කොම data ටික අපිට දෙන්නේ නැහැ. ඒ කියන්නේ කොහොමද? පීස් එක non sufficient කියන්නේ අපිට කියන්නේ පීස් එකේ 8කට කපලා දෙනවා කියලා විතර අපිට කියන්නේ. හරිද? sufficient කියන්නේ අපිට ඔක්කොම data ටික දෙනවා. පීස් එකට දාපු ingredients මොනවද? පීස් එකේ size එක කොච්චරද? පීස් එකේ බර කොච්චරද? ඔක්කොම දෙනාට කියනවා sufficient එකක්. හරිද? ඒතර මේකෙත් එහෙමයි. P ගෙන් මුළු ඔක්කොම අපිට දැනගන්න පුළුවන්ද කියලා. තේරෙනවද? එන්නේ ඒක බලන එකට තමයි අපි කියන්නේ. හරිද? පැහැදිලිද කතාව? හරි. ඒතර මේකයි කරන්න තියෙන්නේ. මෙහෙමනේ. දැන් අපිට ආවේ මොකද්ද? p කියන ෆන්ක්ෂන් එක අපිට ආවනේ මෙහෙම p hat එක ලියන්න පුළුවන් අපිට. නෑ අපි fp කියලා fp අපිට ආව මොකක් කියලා? p වල n එකරෙන p වල සිග්මා i සමාන 1 ඉඳන් n එනකම් xi මම මේකට t කියලා අදිශයක් දාන්න. ඒතර pn එකරින p වල t කියලා දාගන්න. අවුලක් නැහැ නේ පැහැදිලිද? හරි. එතකොට අපිට මේකමයි ලියන්න පුළුවන් නේද? p hat එකයි මොකද්ද? 1 over 1 ධන x bar. හරි. x bar කියන්නේ මොකද්ද? සිග්මා i සමාන 1 ඉඳන් n එකන් xi over n කියන්නේ මොකද්ද? x bar. අපි මෙන්න මේකට t කියලා ගත්තා. p over n equal x bar. x bar කියන තැනට දාන්න පුළුවන් මොකද්ද? p over n කියලා. ඒතර අපිට මේකෙන් එනවා මොකක් කියලාද? p hat එක අපිට ලියන්න පුළුවන් n plus t කියලා ලියන්න පුළුවන්. n plus t කියලා. එතන මේකෙන් මොකද්ද කියන්නේ? t දැනගත්ත ගමන් අපිට p hat එක හොයාගන්න පුළුවන්. ඒ වගේම p hat එක දැනගත්ත ගමන් අපිට t හොයාගන්න පුළුවන්. තේරුණාද? ඔහොම හොයාගත්ත කියන්නේ අපිට මේ මොකද්ද? මේකේ t කියන්නේ මොකද්ද කියන්නේ? t කියන්නේ සිග්මා i සමාන 1 ඉඳන් n එනකම් xi කියලා. හරි. අවතාත් හරි. ඒත් ලියන්න පුළුවන් the MLE contains all available information about P from sample. sample එක නිසා මේක sufficient මේ එකක් කියලා කියන්න පුළුවන්. තේරෙනවද කතාව? වැඩේ පැහැදිලිද කියලා හිතන්න. හරි. අපි ඔහොම යම් මේකේ ඊළඟ පාට එක maximum නෑ method of movement එක නෑ. method of movement එක ගන්නට යන්න. හරිද? method of movement එක ගන්නට යනකොට හරි method of movement ගන්නට යන්න. method of movement ගන්නට යන්න. හරිද? method of movement ගන්නට යනකොට මේකේ මොකද්ද මේ කියලා තියෙන්නේ? PDF එකක් දීලා probability density function එක දීලා තියෙනවා. PDF ඔයාලා මතක් වෙන්න ඕනේ මේකෙදි මොනවද අපි කරන්න තියෙන්නේ? සමානකරණ එක කරන්න තියෙන්නේ mu එක equal m එක. mu එක equal මතක. ඔව්. ඔය සමානකරණ හදන්න කරන්න තියෙන්නේ. තේරෙනවද? එතකොට කොහොමද දාන්න නැත්තම් mu දෙක equal m දෙක කියලා ඔන්න අමුතු කතාවනේ කරන්න තියෙන්නේ. මේක සමාන කිරීමක් කරන්න තියෙන්නේ. මේකට අපි මොනවද? mu එක නැත්තම් ex හොයාගන්න. මේක අපිට ex දීලා තියෙනවද? නෑ. probability density function එක ex හොයන්නේ කොහොමද? ex හොයන්නේ කොහොමද? අනුකලනය පරාසය දීලා තියෙනවා. බිංදුව ඉඳන් 1 වෙනකම් x fx dx. ඕකෙන් තමයි අපි මොකද්ද? ex හොයාගන්නේ. හරි. අපි දැන් මෙතන නොදන්න පද එකයි තියෙන්නේ. මොකද්ද? මෙන්න මේ θීටා කියන එක තමයි නොදන්න පද. ඒක හොයාගන්න අපිට එක පැරාමීටර් එකයි ඕනේ. ඒක අපිට ගන්න හදාගෙන යන්න පුළුවන්. හරිද? මේවා. එතන මොකක්ද දෙන්නේ? අපි ලියන්න පුළුවන් ex කියන එක බිංදුව ඉඳන් 1 වෙනකම් s x f x xfx dx කියලා ලියන්න පුළුවන්. හරි. බිංදුව 1 ඉඳන් x fx කියන්නේ මොකක්ද? fx කියන්නේ පේන්නේ මම මේක උඩ ඇඳලා වගේ ටයිම් එක. θ ධන 1 x වල θ. θ ධන 1 θ ධන 1 x වල θ dx. බලමු කොහොමද කරන්නේ කියලා. බිංදුව 1 x වල 1 x වල θ කියන අපිට ලියන්න පුළුවන් x වල θ ධන 1 θ ධන 1 dx. මොකද කරන්නේ? අපිට කරන්න තියෙන්නේ මේක නියතයක්. x θ ධන 1 x එක්ක විචලනයක් වෙන්නේ නැහැ. ඒක නිසා නියතයක්. බිංදුව 1 x වල θ ධන 1 dx.
x වල වර්ගයක් තිබ්බොත් ඒක අනුකලනය කරන්නේ කොහොමද? බලය දෙකක් එකතු කරලා බලයෙන් බෙදනවා. දැන් බලය 2 ධන 1 බෙදීම 2 ධන 1. කියන්නේ x වල 3 බෙදීම 3. මේක කොහොමද කරන්නේ එතකොට? මේක තව කල්ලි කරන්න තියන්නේ එහෙම තමයි. θ ධන 1 x වල θ ධන 1 ධන 1 බෙදීම θ ධන 1 ධන 1. මේක පරාසයක් දීලා තියෙනවා බිංදුව 1 වෙනකන්. හරි. θ ධන 1 බෙදීම θ ධන 2 equal x වල θ 2 බිංදුව 1 කියන්නේ. බලමු කොහොමද ආශ කරන්නේ කියලා. එතකොට θ ධන 1 θ ධන 2 x දාන්න තියෙන මොකක්ද 1. එකේ θ ධන 2 මයිනස් බිංදුවේ θ ධන 2. උත්තර එන්න ගියද? එකක් කියලා එන්නේ. එතකොට θ ධන 1 ඕවර් θ ධන 2. ඒ කියන්නේ මොකද්ද? x. වැඩේ පැහැදිලිද? වැඩේ පැහැදිලි. අවුලන්නේ. එතන මොකද්ද? අපි දන්නවා දැන් මේ ex කියන එක සමාන නැත්නම් මේ mu කියන එක සමාන ආසන්නથી සමාන මොකටද? ආසන්න සමාන නෝ x බාට. පැහැදිලිද කතාව? x බාට සමාන. ඒකට මේක ලියන්න පුළුවන් θ ධන 1 ඕවර් θ ධන 2 ආසන්න වශයෙන් සමානයි x බාට. අපි දැන් θ වලට ගන්න හොයන්න. θ වල ගත්තා. θ ධන 1 ආසන්න වශයෙන් සමානයි x bar theta plus 2ක් x bar. theta උක්ත කරගන්න. theta උක්ත කරගත්තොත් 1 ඍණ x bar ආසන්න වශයෙන් සමානයි 2යි x bar minus 1. අපිට theta ලියන්න පුළුවන් එතකොට theta ලියන්න පුළුවන් 2යි x bar minus 1 over 1 ඍණ x bar. හරිද? ඕක කැමතිද ලියා ගන්න පුළුවන්. ඒතර අපිට මේක ලියන්න පුළුවන් θ hat θ ලියන්න පුළුවන්. ඒතර θ hat දාපු ගමන් මේක සමාන වෙනවා. θ hat equal 2x bar minus 1 1 ඍණ x bar. ඒ කියන්නේ මොකක්ද? ඔන්න ඕකෙන් අපිට මොකක්ද? θ hat එක හොයාගන්න පුළුවන්. හරිද? අපිට ගාන තිබ්බ මොකද්ද? ගාන කරන්න තිබ්බේ derive estimator for theta by the method of norm. ලියන්න පුළුවන් මේක the estimator for only and makari estimator for අන්න මෙහෙම කියලා ලියවනම් හරි ගැලපෙන උත්තරය හැලලා ලියන්න. හරිද? එතකොට මේකෙන් පස්සේ දැන් අපි එතකොට පාස් පේපරේ ටිකක් පාස් පේපරේ ගණන් ටික සාකච්ඡා කරා. පළවෙනි ගණන් ඔය ටික ගණන් ටික සාකච්ඡා කරා අපි ඔක්කොම. එතකොට මේ වගේ පේපරයක් ඒ කියලා මම හිතනවා. හරිද? එතකොට මේකම තමයි මේ අපිට IT ITM AI තුන් ගොල්ලටම තිබ්බේ. තුන් ගොල්ලට මේ පේපරේ තමයි අවිල තිබ්බේ. මේ පාරත් මෙයාගේ පේපරයක් කී කියලා හිතනවා. හරිද? එතකොට කරන්න තියෙන්නේ මේ වගේ දැන් අපිට ටියුටෝරියල් තිබ්බ ගණන් තමයි එන්නම තියෙන්නේ. හරිද? පුළුවන් තරම් ටියුටෝරියල් ගණන් ටික හදලා මේ ගණන් ටික හදලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා යන්න. එකම තමයි කරකවල දෙන්න තියෙන අලුතෙන් ආයෙ කරන්න දෙයක් නැහැ. එකම මේ p order functions එකම t table එක එකම z table එක ඒ normal discipline table එකම ටික එන්න තියෙන්නේ. ඒක නිසා ගණන් ටික හදලා ගියොත් අපිට අනිවාර්යයෙන්ම ඔය වගේ එකක් එන්න තමයි තියෙන්නේ. හරිද? එතකොට එහෙනම් අදට මම අදට කියන්නේ එතකොට දැන් නවත්තනවා. ආයෙ පියක් ආයෙ ඔන්නේ ඔක්කොම කරලා තියෙන්නේ. ඊට ආයෙ මොකක් හරි මොනවද තිබ්බොත් මට කියන්න මේ ටික ආයෙ පොඩ්ඩක් කවර් කරන්න කියලා. මෙහෙම වුණොත් අද පොඩ්ඩක් අද නවත්තනවා. හැමෝටම good night, good luck, all this. Bye.